ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. මේක මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම පළවෙනි වීඩියෝ එක විදිහට ගෙනල්ලා තියෙන්නේ ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එක. ඔයාලා පේන දේ අන්න පිටිපස්සෙන් පේන ස්ටුඩියෝ එකේ ටුවර් වීඩියෝ එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඒ ඉස්සරහට මම ගොඩාක් vlog series ගේන්න ඉතින් ඉන්නවා ඔයාලත් එක්ක. එහෙනම් වැඩි කතාවන්නේ අපි යමු මගේ ස්ටුඩියෝ එක බලන්න. ඉතින් මේක තමයි කාමරේ. ගියොත් මෙන්න මේ වගේ තමයි මගේ කාමරේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ස්ටුඩියෝ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පැත්තෙන් මම ප්ලාන්ට් එකක් ඇඩ් කරන් තියෙනවා. මෙතන තමයි මම වීඩියෝ කරන් ඉඳන් ෆොටෝ තියන් ඉන්නේ. ඒ වගේම RGB ලයින් ලයිට් එකක් ගහලා තියෙනවා. ඒ වගේම පොඩි පොඩි අයිටම්ස් වගේ මගේ මේ ඩෙස්ක් එක උඩ තියෙනවා. මේ විදිහට තමයි මගේ ස්ටුඩියෝ එක මම හදාගෙන තියෙන්නේ. ඉතින් මම දැන් මෙතන තියෙන හැම දෙයක් ගැන ඔයාලත් එක්ක වෙන වෙනම කතා කරන්න. ඒ වගේම මම හදාගෙන තියෙන විශේෂ ලයිට් එකක් මේක මමයි හැදුවේ. ඉතින් මේක ගැන මම ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම මම වීඩියෝස් කරන්න ඉතින් ඉන්න විදිහ ගැනත් ඔයාලට මම දැම්ම කියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට මම ඔන් කරගත්තේ මගේ ප්‍රධාන ලයිට් එක. ඉතින් මෙන්න මේ ලයිට් එකෙන් තමයි මම මගේ මූණ කලර් කරන්න ඉතින් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට මම ලයිට් එක ඔෆ් කරොත් එතන ලොකු වෙනසක් තියෙනවා වීඩියෝ එක ක්වොලිටි එක ගන්න. මම දැන් මේ පැත්තට ගියොත් මේ පැත්තෙන් තියෙන මගේ ප්‍රධාන ප්ලාන්ට් එක. මම ප්ලාන්ට් එක ඇඩ් කරන් තියෙනවා. එතන ගොඩාක් ලස්සනයි එකෙන්. ඒ වගේම මේ මෙතන ගියාම මම වීඩියෝ කරන් ඉඳන් ඉන්න පුටුව මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්තට ගියොත් මගේ RGB ලයිට් එක මෙතන ඇඩ් කරගෙන තියෙනවා. මම මේ වටේට මේක ඇඩ් කරන් තියෙන්නේ. ඒ වගේම මෙතන ගිය තව ලස්සන ලයිට් එකකින් මම එතන හදලා තියෙනවා. මේ ගණදෙවි පිළිමයක් තියලා ප්ලාන්ට් එකක් ඇඩ් කරලා. ඉතින් මේ පැත්තට ගියොත් තියෙනවා ගොඩාක් පරණ කැමරා එකක්. ඉතින් මේක අවුරුදු 10ක් 12ක් පරණයි. ඉතින් ඒකෙන් සිනමැටික් ලුක් එකක් එන හින්දා මම ඒක මෙතනට ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මේ පැත්තට ගියොත් මගේ ෆෝන් එකේ තව බෑක් කවර් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මම මෙතන තියෙන මගේ බොක්ස් එක iPhone එකේ බොක්ස් එක තමයි මෙතනින් තියෙන්නේ. ඒ වගේම මෙතනින් තියෙනවා watch එකේ බොක්ස් එක. ඒ වගේම mouse එක තියෙනවා. අපේ RGB keyboard එක තියෙනවා. මේ පැත්තේ අපේ මොනිටර් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ස්පීකර්ස් දෙක. ඉතින් මෙතන ලස්සන පොඩි කාර්ඩ්ස් වල තියාගෙන තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ RGB පටිය කන්ට්‍රෝල් කරන රිමෝට් එක තමයි මේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක කලර්ස් අපිට දා ගන්න පුළුවන් ඒකේ ඕන එකක්. ඉතින් මම දා ගන්නවා අර තිබ්බ එකම. හරි ඒ වගේම මගේ කම්පියුටර් එක තමයි මෙන්න මේ විදිහට පල්ලෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. අතනින් තියෙනවා මගේ කීබෝඩ් එකේ බොක්ස් එක වගේම ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි මගේ ස්ටුඩියෝ එකේ වල බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම ඉස්සරහට ලොකු වැඩක් මෙතන කරන්න ඉතින් ඉන්නවා. ඉතින් ටෙක් වීඩියෝ වගේම ලොකු වීඩියෝත් මම ගේන්න ඉතින් ඉන්නවා මගේ YouTube channel එකෙන්. ඉතින් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට සමු ගන්න අපි තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.